ෆොටෝ ලෙන්ස් සිනමා ලෙන්ස් මොකද්ද මේ දෙකේ වෙනස? සිනමා ලෙන්ස් එකක් ගත්තොත් ෆොටෝ ලෙන්ස් එකට වඩා ගොඩක් ලොකුයි. ඒ වගේම බරයි. ගොඩක් වෙලාවට අපිට සිනමා ලෙන්සස් වල මෙටල් බොඩි එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම ෆෝකස් එකටයි ඇපචර් එකටයි ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් දැතිරෝධ සිස්ටම් එකක් දීලා තියෙනවා අපිට ෆොලෝ ෆෝකස් පාවිච්චි කරන්න. සිනේ ලෙන්ස් වල සාමාන්‍ය මැනුවල් ෆෝකස් තමයි ලැබෙන්නේ. ෆොටෝ ලෙන්ස් එකකට වඩා ෆෝකස් ටූ එක ගොඩක් දිගයි වගේම මේකේ ඇකියුරේට් ෆෝකස් මාකින්ග්ස් උත් දකින්න ලැබෙනවා. මේ ෆෝකස් වීල් එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි ෆොටෝ ලෙන්සස් වල වගේ දිගටම කැරකෙන්නේ නැහැ. මේක එන්ස් දෙකේ හාඩ් ස්ටොප්ස් තියෙනවා. ඒ කියන්නේ ස්ටාර්ට් එකේ එන්ඩ් එකේ හාඩ් ස්ටොප්ස් දෙකක් තියෙනවා වැදිලා නවතින. ඉතින් මේක නිසා අපිට ෆෝකස් මාකින්ග්ස් ඇකියුරේට් විදිහට තියාගන්න පුළුවන්. මොකද අපි එකපාරක් ඇද්දාම ෆෝකස් එක ආයි ඊළඟ පාර ඒ මාකින් එකටම ඇද්දාම ෆෝකස් එක ඇකියුරේට්ලි එතනට මෙන හන්දා. සාමාන්‍යයෙන් ෆොටෝ ලෙන්ස් එක ඒක ලීනියර් විදිහට වැඩ කරන්නේ නැති හන්දා ෆෝකස් තියන්න අමාරුයි ඒ විදිහට. ඉතින් සිනමා ලෙන්ස් එකක් ගත්තොත් ඇපචර් වීල් එක අපිට ඩීක්ලික් ඇපචර් වීල් එකක් තමයි ලැබෙන්නේ. මේකෙන් අපිට ස්මූත් එක්ස්පෝෂර් එක චේන්ජ් කරගන්න පුළුවන් ඇපචර් එක චේන්ජ් කරලා. ඉතින් සාමාන්‍යයෙන් එළියේ ඉඳන් ඇතුළට එන ෂොට් එකක් හරි ඇතුළේ ඉඳන් එළියට යන ෂොට් එකක් හරි ලයිට් එක ගොඩක් චේන්ජ් වෙන ෂොට් එකක අපිට ඇපචර් එක ස්මූත් චේන්ජ් කරලා එක්ස්පෝෂර් එක රිටේන් කරගන්න පුළුවන්. ඒ වුණාට ෆොටෝ ලෙන්ස් එකක මේක අපිට කරන්න බෑ. අපි ඇපචර් එක මාරු කරද්දි ඒක ස්ටෙප් බයි ස්ටෙප් ඇපචර් එක මාරු වෙන හන්දා එක්ස්පෝෂර් චේන්ජ් එක ගොඩක් වීවට දැනෙනවා. ඉතින් ඒක හන්දා තමයි සිනමා ලෙන්සස් වල මේ වගේ ස්මූත් ඩීක්ලික් ඇපචර් එකක් යූස් කරන්නේ. ඉතින් සිනමා ලෙන්සස් වල තියෙන අනිත් විශේෂත්වය තමයි අපි ලෙන්ස් සෙට් එකක් හැටියට ගත්තොත් මේ ලෙන්සස් ඔක්කොම ටික ඩිසයින් කරලා තියෙන එකම ෂේප් එකකින්. ඒ කියන්නේ ෆිල්ටර් ත්‍රෙඩ් එක එකම සයිස්, ෆෝකස් වීල් එක තියෙන තැන එකම සයිස්, ඇපචර් වීල් එක තියෙන එකම සයිස්. මේ ඔක්කොම කරලා තියෙන්නේ සෙට් එකේ එෆිෂියන්සි වැඩි කරන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ලෙන්ස් එක හයි කරාම ලෙන්ස් එකට ෆෝකස් මෝඩ් එකක් හයි කරනවා. මැට් බොක්සර්ස්, ෆිල්ටර්ස් ඔය ගොඩක් දේවල් ඇටච් කරනවා. ඉතින් අපි ලෙන්ස් චේන්ජ් එකක් වෙන වෙලාවට ඒ ඔක්කොම ගලවලා ආයි ඇඩැප්ට් කර ඉන්න වෙනවා නම් ෆීල්ඩ් ත්‍රෙඩ් සයිසස් මාරු කරන්න ඇඩැප්ටර්ස් දාන්න වෙනවා නම් ඒ වගේ ගොඩක් දේවල් කරන්න වෙලා යනවා. එනේ ෆෝකස් මෝඩ් එක හෙට මෙහෙට කරනවා නම් ගොඩක් වෙලාවක් යන වැඩක්. ඒ කියන්නේ විනාඩියක් දෙකක් වුණත් ඒක ඒ වගේ ගොඩක් එකතු වුණාම ලොකු වෙලාවක් යනවා. ඉතින් මේ එෆිෂියන්සි එක වැඩි කරගන්න තමයි මේවා පාවිච්චි කරන්නේ. මේක එකම සයිස් එකක් වුණාම මේ මුකුත් ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ. අපිට දැන් ලෙන්ස් එක මාරු කරලා තිබ්බේවා ඒ විදිහටම හයි කරන්න විතරයි. ඉතින් මේ ලෙන්ස් වර්ග දෙකේම ෂාප්නස් වගේම ඉමේජ් ක්වලිටි ඉම්පෝර්ටන්ට් වුණාට සිනමැටෝග්‍රැෆර් කෙනෙක් සාමාන්‍ය ලෙන්ස් සෙට් එකක් තෝරගන්න ඒකේ තියෙන කැරක්ටර් එක අනුව. ඒ කියන්නේ ඒකේ ලෙන්ස් ෆ්ලෙයාර් වෙන විදිහ, බෝග එක හැන්ඩල් වෙන විදිහ, ඒ කියන්නේ ලයිට් රිෆ්‍රැක්ට් වෙන විදිහ, ඔය ගොඩක් කලර් කාස්ට් එක ඒ වගේ ගොඩක් දේවල් බලලා තමයි ලෙන්ස් සෙට් එකක් තෝරගන්නේ. ඉතින් ඕවා තමයි ෆොටෝ ලෙන්ස් වලයි සිනමා ලෙන්ස් වලයි තියෙන බේසික්ම වෙනස්කම් ටික.